මම නිලුම් ශානිකා මම ඉන්නේ ඇඹිලිපිටියේ ඉඳලා මම පුරුද්දක් වශයෙන් ටිකට් ගන්නවා. කවදා හරි මට මොකක් හරි දිනුමක් එයි කියලා මම බලාපොරොත්තු වෙමින් හිටියා. මට ඇත්තටම සතුටුයි ජයග්‍රහණයක් ලැබුණේ ගැන. මම බලාපොරොත්තු වෙනවා මගේ අධ්‍යාපන කටයුතු වලටත් මගේ පවුලේ අයගේ වියදම් වලටත් මේ මුදල යොදවන්න. ඒ වගේම මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා NLB ආයතනයට මට මේ ජයග්‍රහණය ලබා දුන්නා. මම පානදුරේ මාලින්ද ජයවර්ධන. හොබි එක ඇවිල්ලා මේ සාමාන්‍ය ලොතරැයි ගන්නවා මම ගොඩක් සාමාන්‍යයෙන්. මම 1990 විතර ඉඳන් වගේ මේ ලොතරැයි ගන්නෙ. ඉතින් ඒ ගැන විශ්වාසයෙන් ගත්ත හින්දා අද මට මේ ජයග්‍රහණය උදා වෙලා තියෙනවා. මට දිනුම් ඇදිලා තියෙනවා. ජාතික සම්පතෙන් ලක්ෂයක් ඇදිලා තියෙනවා. ඒ වගේ පොඩි 4000 5000 ඒ වගේ දේවල් ඇදිලා තියෙනවා. මමත් ඉතින් විශ්වාසයෙන් හැමදාම මේක කවදා හරි ලැබෙයි කියලා විශ්වාසයෙන් ගත්තා. ඒ විශ්වාසය මට තහවුරු වුණා. ඇත්තටම මිනිස්සු විශ්වාසයෙන් ගන්න ඕනේ කොහොමත් Tamanට කවදා හරි ඒ විශ්වාසය කියන දේ තහවුරු වෙනවා මේ ටිකට් එකක් ගත්තොත්. ඒක හින්දා මමත් මේ කියනවා හැමෝටම ටිකට් එකක් ලබා ගන්න. ඒ දිනුමක් කවදා හරි Tamanටත් ලැබෙයි කියලා විශ්වාසයෙන් ගන්න කියලා මම කියනවා හැමෝටම. මම මහනුවර කුසුමාවති මම හැමදාම ටිකට් ගන්නවා. ඒ ලොකු සහනයක් ඉතින් නැති ගොඩක් නැති අයට වටිනවනේ. ජාතික ලොතරැයි මණ්ඩලය මේ කරන සේවය ගොඩක් වටිනවා. ඇදෙන්නේ නැහැ එහෙම කියලා හිතන්නේ නැතුව හැමදාම අරගෙන ගන්න ඕනේ. ඒක තමයි ඇදෙන්නේ. ඉතින් ටිකට් මේ විශ්වාසයෙන් ගන්නකොට ඇදෙනවා. ජාතික ලොතරැයි මණ්ඩලයට ගොඩක් ස්තුතිවන්ත වෙනවා මෙහෙම මේ තෑග්ගක් ලබා දීම ගැන. මගේ නම වයියේ ස්වර්ණලතා. ගම ගණේ වත්ත. අපි මහජන සම්පත ඇතුළු ටිකට් ගන්නවා ගොඩක්. ඉතින් වැඩිපුර ගන්නේ මහත්තයා තමයි. එයා ගත්ත ටිකට් එක තමයි මහජන සම්පත දිනුමක් ඇදුනේ. ඇත්තටම සතුටුයි. අපි කියන්නේ ගොඩක් දුප්පත්නේ. ඒ වගේ කෙනෙකුට වගේ ලොතරැයියක් ඇදෙන එක කියන්නේ ලොකු වාසනාවක්.